හායි යාළුවනේ කොහොමද ඉතින් අද ඇත්තටම කන්න කිසිම දෙයක් නැහැ. මට ඇත්තටම මේ හෙම්බිරිස්සාව හැදිලා ඉන්නේ. මට කන්න දෙයක් නැති හින්දා මම ඕන පාස්තා බයිට් එකක් හදාගන්න තමයි යන්නේ. මම මේක ඇත්තටම හදන ෆස්ට් ටයිම්. මම ඊට කලින් නම් මේක හදලා නැහැ. හරි. මේ විදිහට මම කැඩුවේ ඇයි කියලා ඔයාලා බලනවා ඇති. මෙතන ඇත්තටම මගේ අතින් කැඩිලා තිබුණේ කලින් චුට්ටක්. ඉතින් මම එතනින්ම කඩලා මේ විදිහට මට ඕනි තරමට මම දාගත්තා. වැඩි වගේ. චුට්ටක් අයින් කරගමු. හරි දැන් මේ ටික නම් ඇති වගේ මට. ඔන්න මන් දැන් භාජනයේ ලිපේ තියලා වතුර ටික දාගන්නවා. මේක චුට්ටක් රත් වෙගෙන එනකොට වගේ පාස්තා ටික දාගන්න. ඊට පස්සේ මේක ඉක්මනටම පැහෙනවා. හොඳට ඉතින් ඊට පස්සේ තඹ ගන්න තමයි තියෙන්නේ. මම මේක දැන් ඔන්න තැම්බෙන ගමන්ම ලුණු ටිකකුත් දාගන්නවා. පාස්තා ඉතින් එක එක විදියට හදලා කන්න මම නම් ආසම කෑමක්. මම හිතනවා ඔයගොල්ලොත් කැමති ඇති කියලා. මේකට ඉතින් මං අරගෙන තියෙනවා පාන් පිටි, කෝන් පිටි. කවුරු හරි ගාව සමහරට මේ දෙකම නැති වෙන්නත් පුළුවන්. එහෙම වුණොත් නම් නිකම්ම බෙදලා ගන්න ප්‍රශ්නයක් නැහැ. පාන් පිටි තියෙනවා නම් පාන් පිටි දාන්න, කෝන් පිටි තියෙනවා නම් කෝන් පිටි ටිකක් දාලා ගන්න. දෙකම තියෙනවා නම් දෙකම දාන්න. පෙරාගෙන එහෙම ඊට පස්සේ තෙත ගතිය පිටින්ම අපි මේක දාගෙන හදාගමු. මේක රස්නේ යාළුවේ. මේක ඇවිල්ලා රස්නේ යන්නේ යාළුවේ මේක රස්නේ. අයියෝ මට පෙරේතකම තිබ්බට මේක මේ විදිහට ඉක්මනට හදාගන්න බෑ. ඇත්තට මට මේ වගේ හදිස්සි වෙලාවල් එනවා. ඒව නම් මට කියලා වැඩක් නෑ. මාරම රස්නේ ඒ වෙලට පිච්චි පිච්චි මං කන වෙලාවල් තියෙනවා. මට මේක එළියට දැන් ඉක්මනට මේක ගාලා හදාගන්න ඕනි ඇත්තටම. හරි. මේ විදිහට පෙරාගමු. මේ ටික ඔක්කොම එකපාර හලන්න පුළුවන්. මම එකපාර හලන්නේ නෑ වතුරත් එක්ක රස්නෙත් හින්දා මම මේ විදිහට වෙන වෙනම ටික ටික ගා ගන්නවා. පෙරා ගන්නවා මේ විදිහට. හරි. ඔන්න තව කෑලි 3යි යාළුවනේ තියෙන්නේ. තව කෑලි 3යි. ඒ තුනත් ඔන්න මම දාගත්තා. right. හරි. දැන් මේකට දාන්න තියෙන්නේ මොනවද? ලුණු දාලා තියෙන්නේ. මතක ඇතුව ආයෙ ලුණු දාන්න එපා. ආයෙ ලුණු දාන්න එපා. ලුණු එකක් කාලා බලන්න චුට්ටක්. හොඳයිද රසයිද ලුණු නැද්ද කියලා බලන්න. හරි. ඊට පස්සේ මම ඔන්න මේ කෝම් පිටි ටිකක් දාගන්නවා. හරි. ඊට පස්සේ පාන් පිටිත් දාලා මම මේකට කහ කුඩු ටිකකුත් දාගන්නවා. කහ ටිකකුත් දාගන්නවා. ඉතින් චුට්ටක් පොඩ්ඩක් පාටට එන්න. හරි. දැන් ඇත්තටම වෙන මුකුත් කරන්න දෙයක් නැහැ. මේක ඇත්තටම පොඩි කලවම් පාරක් දාගන්න තමයි තියෙන්නේ දැන්. මම ඔන්න මේ ටික දැන් කලවම් කරගන්නවා. මේක මේ තියෙන තෙත ගතියටම මම පාන් පිටි මේ කෝම් පිටි අල්ලන විදියට ඇති. මේකට වතුර මුකුත් දාන්න ඕනේ නැහැ. විශේෂයෙන්ම කියන්න ඕනේ ඕගොල්ලෝ මේකට කෝම් පිටි වැඩි කරගන්න එපා. එහෙම වුණොත් මේ බයිට් එක ගොඩාක් හයි වෙනවා. ඒ නිසා මේකට තේ හැඳි දෙකක් විතර ඒ විදිහට අවශ්‍ය ගානට දාගන්න. ඒ වගේම තවත් කියන්න ඕනි දෙයක්. මේකට සුදු ලූණු ඉස්ම වගේ. එහෙම නැත්නම් සුදු ලූණු අපි හීනියට ග්‍රේට් කරන්නේ. ග්‍රේට් කරලා කියන්නේ කුඩු එක වගේ විදිහට දාගන්න පුළුවන් නම් ඇත්තටම තවත් රසවත් මේ බයිට් එක.
ඒ විදිහට try කරන්න. මම සාමාන්‍යයෙන් මේ විදිහට බයිට් වර්ග හදනකොට සුදු ලුණු ඇඩ් කර ගන්නවා. ඉතින් ඕගොල්ලන්ට මේක සැර වෙන්න ගම් මිරිස්, මිරිස් කුඩු මේ දේවල් දාලා පාවිච්චි කරන්න පුළුවන්. අයත් මම මේ විදිහට ටිකක් දාගන්නවා. දාලා අයත් මම මේක කලවම් කරගන්නවා. දැන් නම් ඔන්න වැඩේ හරි. හරි තෙල් ටිකක් තියලා ඔන්න මම ලිපේ දැන් තෙල් ටික පැහෙනවා. ඊට පස්සේ මම මේ ටික බෙද ගන්නවා. අපි බලමු මේ කොහොමද එන්නේ කියලා. මෙහෙමයි මේකට ගම්මිරිස් එහෙම කුටුව සැරට ඕන අයට මේකට ගම්මිරිස් ටිකක් එහෙම මේකට දාලා බැදගත්තට කමක් නැහැ. ගොඩක් ඒකට බැදෙද්දිත් තව ටිකක් සැරට එනවා. කමක් නැහැ එහෙම සැරට ගොඩක් කැමතියට සැරට බැද ගන්න. හරි. මම දැන් මේක පොඩක් රන්වන් පාට වෙනකන් චුට්ටක් ක්‍රිස්පි ගතියත් එක්ක එනකම් බැද ගන්නවා. හරි. ඔන්න බැදලා ඉවරයි. මෙන්න මම බැද්දා. පළවෙනි පාරේදී මම ටික ටික තමයි බැදගත්තේ. 3-4 පාරකට බැදගත්ත යාළුවනේ. ඉතින් රස පාටට ඇත්තටම තියෙනවා. ඔන්න ඊළඟ ටිකත් මම මේකට දාගන්නවා. දැන් මම ඔක්කොම ටික මේකට බැදලා ඉවරයි. දැන් මේකට මිරිස් කුඩු ටිකකුත් දාගෙන ගම්මිරිසුත් ඕන නම් දාගෙන මේ විදිහට සෝස් ටිකකුත් දාගෙන තමයි කන්න යන්නේ. ඇත්තටම යාළුවනේ මේක මට හිතෙනවා මාරම රසයි කියලා. ඔයාලත් මේක අනිවාර්යෙන් හදලා බලන්න මම නම් කියන්නේ. හදලා නැති අය හදපු අයත් ඇති. ඇත්තටම මරු. ඒක මාරයි. කන්න දෙයක් මොකුත් නැතිවට ඇත්තටම මේක සුපිරි කෑමක්. ඉතින් ඕගොල්ලොත් මේක try කරලා බලන්න කියලා මම කියන්නේ. හරි. ආයෙ වීඩියෝ එකකින් එහෙනම් අපි හම්බ වෙමු. එහෙනම් ගිහින් එන්නම්. bye bye